ගමේ රස YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් ගොඩක් කාලෙකට පස්සේ මං ආයෙත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද අපි බලමු කොහොමද මේ රසම රස ගෝවමාලුව හදන්නේ කියලා. ඉතින් ඒකට මම තාජ්ජයක් රත් වෙන්න තියලා ඒකට පොල් තෙල් ටිකක් වක් කර ගන්නවා. තෙල් ටික රත් වුණාට පස්සේ දැන් මම මේකට අබ ටිකක් එකතු කර ගන්නවා. දැන් අබ ටිකත් බැදීගෙන ඉතින් මේකට කපාගත්ත බේලුණු රම්ප කරපිංචා ඒ වගේම කපාගත්ත සුදු ලුණු ටිකකුත් දාගන්නවා. ඊට පස්සේ අපි මේක හොඳට කලවම් කරගන්නවා. තෙලෙන් හොඳට බැද ගන්නවා. දැන් අපි මේකට කපාගත්ත ගෝවා ටිකත් අවමිරිස් කරල් දෙක තුනකුත් එකතු කරගන්නවා. ඒ ටික හොඳට කලවම් කරගෙන දැන් අපි රසන්ව ලුණු කුඩු, කහ කුඩු, කෑලි මිරිස් වර්ගයකුත් එකතු කරගන්නවා. දැන් ඉතින් මේ ටික හොඳට කලවම් කරගන්න තමයි තියෙන්නේ. අපි අනිත් කෑම හදනවා වගේ මේකට 3-5 එකතු කරගන්නේ නැහැ. ඒ වගේම තමයි මේකට වතුර චුට්ටක්වත් එකතු කරගන්න නැතුව තෙලෙන්ම තමයි අපි තැම්බෙන්න දෙන්නේ. මේ විදිහට ගෝවා තෙල් දාලා කරවල බැදුමක් හරි මාළු බැදුමක් හරි එක්ක බත් කද්දී මාළුම රසයි. ඉතින් ඔයාලත් අය ගෝවා තෙල් දාද්දී මේ විදිහට හදලා ඒ ගැන අදහස් මට කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් රසම රස රෙසිපියක් එක්ක ආයෙ හමු වෙමු. හැමෝටම සුබ දවසක් වේවා.